ගොඩ කාලෙකින් අයබුවන් සියලු දෙනාටම. ඉතින් අද මේ කතා කරන්න හිතුනේ ගොඩ කාලෙකින් මම කලින් අන්තිමට නැවැත්තුවේ මාතෘකාවක් විදිහට ඒ කියන්නේ මම කතා කරන්නම් කියලා නැවැත්තුවා නොපෙනෙන දේවල් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් මම කතා කරනවා කියලා. නමුත් දැන් හිතනවා නොපෙනෙන දේවල් කතා කරන්න කලින් අපිට මේ පෙනෙන ටිකවත් පැහැදිලි කරගන්න නැතිකොට නොපෙනෙන දෙයක් ගැන කතා කරලා තීරුමක් නැහැ කියලා. ඒ නිසා අද දවසේත් මම කතා කරන්න හිතුවේ දැන් අපි ගොඩක් දැනුවත් වීම කරලා තියෙනවා. අපේ නායකතුමා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් එතුමා කියලා තියෙනවා මේ දවස්වල අපේ ජනතාවට ඇති වෙලා තියෙන පීඩාවන් සහ ඇති වෙන්න තියෙන ඒ ගැටලු සම්බන්ධයෙන් ඉස්සරහට ස්වභාව ධර්මය හරහා මිනිස් ක්‍රියාකාරකම් තුලිනුත් වෙන දේවල්. ඉතින් අර කියන්න තියෙන්නේ කිව්වොත් ඒ කිව්ව දේ වෙනවා. මොකද ඒක අපි අත්දැකලා තියෙනවා ළඟ ඉඳලා ඇසුරු කරලා හින්දා ඒක ඒ කියපු දෙයක් කවදාවත් වැරදිලා නැහැ. ඉතින් ඒක අර සනාථ කරන්න. ඒ කියන්නේ ඒක විශ්වාසයෙන් ඕගොල්ලෝ ඒක කියන දේවල් කරගෙන ඉන්න ඉදිරියට වෙන දේ ගැන මේ යුග පෙරලියක ආරම්භය. ඒ කියන්නේ දැන් මේ කාර්මික යුගයක්නේ. කාර්මික යුගයේ අවසානයත් සමග ඊළඟට අලුතෙන් යුගාන්ත ඒ කියන්නේ අලුත් යුගාන්තයක ආරම්භුමක් තමයි තියෙන්නේ. ඉතින් එතෙන්දී සියලු දෙනාම තේරුම් ගන්න අවශ්‍යයි අපි කොහොමද ඒකට අනුගත වෙන්නේ. අපි කොහොමද ඒ හරහා ඉදිරියට ඒ යුගාන්තයට කොහොමද අපි දායකත්වය දෙන්නේ. ඉතින් ඒවා තේරුම් ගන්න බෑ කියන්නේ අර ස්වභාව ධර්මය හරහා. එතකොට අපේ මිනිස් ක්‍රියාකාරකම් හරහාම අපිට මේ තුලින් ඉවත් වීමේ ඉඩකඩ වැඩි. දැන් ඔබ සියලු දෙනාටම පේනවා ඇති ගොඩක් වෙලාවට රියානතුරු ඔබ මට කිව්වේ දැන් අවුරුද්දකට විතර කලින් මුලදීම මාත් වාහනයක් පදවල ගමන් ඉද්දි මට කෝල් එකෙන් කතා කරා. ඉතින් ඒ වෙලේ තමයි ඒ සිද්ධිය කිව්වේ. පුතා දැන් රියානතුරු වැඩි මෙහෙම වෙනවා. පොඩ්ඩක් පරිස්සමට යන්න ෆෝන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ජංගම දුරකථන භාවිතා කරන්න එපා. රිය පදවද්දි වගේ උපදෙස් ටිකක් මට ලැබුණා. ඉතින් ඒක ඉදිරියේදී ලබන අවුරුද්දේදී පුතා බලන්න වැඩි වෙනවා. දිගින් දිගට වැඩි වෙන එක විතර වෙන්නේ අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒක සනාථ වෙනවා. දැන් ඒ කාලේ කෙනෙක් දෙන්නේ අපි දැකලා තියෙනවා රියානතුරක් වෙලා ගැටලුවකට මුහුණ දෙනවා. නමුත් දැන් එහෙම නෙමෙයි. යන හැමතැනම දවසට අපිට අර පණිවිඩ එනවනේ. SMS පණිවිඩ හරහා එතකොට අපිට දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් එතනදී නිතරම අපිට එනවා මේ පණිවිඩ හරහා නේද අත්තන අනතුරක් වෙලා තියෙනවා. මෙහි හැමතැනම ලංකාවේ නෙමෙයි ලෝකයේ සියලුම තැන්වල මේ අනතුරු දැන් සිද්ධ වෙනවා. ඒත් එක්කම යුදගිනිය විලිලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් මේ කියන්නේ ඔයාලට තියෙන ආදරයට. ආදරයට කියන්නේ ඉස්සෙල්ලා අනුගත වෙන්න. දැන් අපි ආදරයට කිව්වට වැඩක් නැහැ. ඒකට අනුගත වෙන්න දැනගන්න ඕනනේ හැමදෙනාම. හැමදෙනාට කිව්වට ඉතින් අනුගත වෙන්නේ සුළු පිරිසක්. යම් යම් කොටස් මේක අවබෝධ කරගන්න නුවණ තියෙන පිරිස් මේක පිළි අරගෙන ඒගොල්ලෝ මේ ගමනට එකතු වෙනා ඉන්නවා. ඉතින් ඒත් එක්කම මම කියන්නේ මේ දැන් ගොඩක් අයට අවබෝධ කරගන්න බැරි අයට මේ නැවත නැවතත් කියන්නේ පුළුවන් තරම් පංචශීලය තුලට අනුගත වෙන්න. එක සිල්පදයක් හරි ආරක්ෂා කරන්න. ඒක තමයි ඔයාලගේ ගැළවීම. මොකද දැන් මේ ලෝකේ අපිට පේන්න තියෙන මිනිස් ලෝකේ තියෙනවා සත්ත්ව ලෝකේ තියෙනවා. දැන් ඇසට පෙනෙන. එතකොට දිව්‍ය තල කියලා දැන් අපි බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් ඒක කවුරුත් සාමාන්‍ය පියවියසට පේනවා අඩුයි. කලාතුරකින් කෙනෙක්ට පේනවා ඇති. නමුත් පියවියසට පේනවා අඩුයි. ඉතින් ඒක අර ආධ්‍යාත්මික තලය හා සම්බන්ධ වෙලා ඒවා දියුණු කරගන්නදී නේම පේන්නේ. එතකොට අමනුෂ්‍ය පත. ඉතින් මේ සංසාර චක්‍රය තුර මේක අර අපි කරන කුසල් අකුසල් අනුව පින පව අනුව ඉතින් මේ හැමදේම මේ ක්‍රියාකාරකම් අනුව තමයි මේක වෙනස් වෙන්නේ. ගොඩක් වෙලාවට වෙන්නේ මේ මනුෂ්‍ය පතේ තුල අපි ඉපදුනහම අපිට මේක ඒ දිව්‍ය තලයක හෝ නැත්නම් මනුෂ්‍ය තලයක ඉන්නවද නැත්නම් ඊට පල්ලෙහා සත්ත්ව ලෝකයකට හෝ අමනුෂ්‍ය ලෝකයකට අපාය කියලා හඳුන්වන අපායකට වගේ යනවාද කියලා තීරණය කරගන්න පුළුවන් හොඳම තැනක් තමයි මෙතන මනුෂ්‍ය පතේ. එතකොට මනුෂ්‍ය පතේ කරන ක්‍රියාකාරකම් අනුව තමයි අපිට ඊළඟ භවයේ සැකසෙන්නේ. ඉතින් මේක නැති කරගන්නවද? ඒ කියන්නේ මේ ඉපදීම නතර කරගන්නවද කියලා තීරණය කරන්නේ මේ තලය හරහා.
ඉතින් මේ හැමදේම අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අපිට මේ මග වැඩිම සඳහා දැන් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒවට ඉතින් කල්යාණ මිත්‍රයෙක් කරහා මේ මග වැඩිම මොකද දැන් කල්යාණ මිත්‍රයෝ කියලා ඉන්නවා. නමුත් අපිට නිවැරදි දෙයක් දෙන්නේ නැත්නම් අපි සසරේ අතරමං වෙන්න පුළුවන් නේද? අපිට දැන් කල්යාණ මිත්‍රයෙක්ගේ ගුණයක් පේන්නත් ඕනනේ. අපිට වැඩි ගුණයක් තියෙන්නත් ඕනනේ. ඉතින් ඒක තියෙන කෙනෙක් ඔබ හොයලා ඉතින් හොයන්න මම කියන්නේ දැන් Tamanට ඉස්සෙල්ලා ගොඩ නැගෙනවා නම් මුලින්ම Taman ප්‍රතිපත්තියකට එන්න. දැන් සමහර දේවල් අපිට අඩුපාඩු තියෙනවා, හදාගන්න අමාරු දේවල්, පුරුදු තියෙනවා. ඉතින් අපිට පුළුවන් දේවල් තියෙනවනේ රැකගන්න. අමාරු දේ නෙමෙයි ඉස්සෙල්ලා පුළුවන් දේ රැකගන්න. Tamanට පුළුවන් ප්‍රතිපත්තිය රැකගන්න. ඒක ආයේ කවදාවත් කඩ කරන්නේ නැහැ කියන ස්ථීර අධිරණකට එන්න. ඉතින් එතනින් පස්සේ ටික ඔයාට ගොඩ නැගෙන්න පුළුවන්. දැන් අපිට දැන් මේ සුදු ෂර්ට් එක තියෙන මේකට කහට පැල්ලමක් වැදුනොත් අපි මේක එකපාරක් දෙපාරක් හේදුවට යන්නේ නැහැ. ඒක හොදන්න තමයි ටික ඉවත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවය. ඒ කියන්නේ අපිට එන නරක සිතුවිලි ඒ හැමදේම ඉවත් කරගන්න එකපාර බැරි වෙන්න පුළුවන්. මොකද අපි පුරුදු වෙලා තියෙන රටාවක් තියෙනවා, රාමුවක් තියෙනවා. ඉතින් මේ ලෝකේ දුවන රටාවට අපි දුවලා දැන් ඒ අපි හිතමු ඒක කිලිටි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නැවත හොදලා ඒ කියන්නේ අපේ තියෙන නරක දේවල් ඉවත් කරගෙන යද්දි සමහරට එකතු වෙනවා ආයෙ කරනවා. ඉතින් ඒකකොට තමයි මේක ටික Tamanට පිරිසුදු කරගන්න පුළුවන්. නැවත එනවා පිරිසුදු කර දිගටම ප්‍රතිපත්තිය පිහිටගෙන ඒ වැඩ ටික කරගෙන ටික වැඩි දියුණු කරගන්න ඕනේ. සහ ඔබ ගොඩ නැගෙන්න තව කෙනෙක් ගොඩ නගන්න. දැන් අපි හදන්නේ දැන් මේක තුලින් දැන් නිවැරදි පරපුරක් ගොඩ නගා ගන්නනේ මේ උත්සාහ කරන්නේ. දැන් නිවැරදි නායකත්වය අපි වෙනුවෙන් ඉන්නවා. කාලයක් අපිට වෙන් කරලා තියෙනවා. ඒ කාලය තුලදී මේ යුග පෙරලිය කරන්න අපි එකතු වෙලා ඉන්නවා. එතනදී මූලිකම දේ. එතකොට අපි වැඩිහිටියෝ විදිහට වැඩිහිටියෝ අපිට වැඩිමල් පිරිස ඉන්නවා. අපිට අඩු පිරිස ඉන්නවා. ඉතින් අර ඉගෙන ගන්න. එතකොට ගෙදර වැඩිහිටියෙක් යටතේ හැදෙන දරුවෙක් අපි ඉස්සෙල්ලා ගොඩ නගා ගන්න ඕනේ. ඉස්සෙල්ලා අපි ඒගොල්ලන්ට ආදර්ශයක් වෙන්න ඕනේ. වැඩිහිටියෝ විදිහට. මොකද අපි කරන දේ තමයි ඒ දරුවා අනිවාර්යයෙන්ම කරන්නේ. පොඩි කාලේ ඉඳන් අපි වුණත් පුරුදුනේ ඒ රාමුවක් දැක්කේ. එතකොට අපි දැන් යන රාමුව ගැන කතා කරලා වැඩන්නේ. ඉතින් එතනදී මේ දේවල් දැකලා අපි ගොඩ නැගුණ හොඳ දේවලුත් ගත්තා. ඒක කියන්න ඕන. හැබැයි අවශ්‍ය නැති දේවලුත් අපිට එකතු වුණා ගොඩක්. නමුත් දැන් අපි ඒක නිවැරදි කරන්න ඕන. අපි දැන් ඉඳන් දැන් එන අපේ අනාගත පරපුර ඒ සියලු දෙනාම නිවැරදි රාමුවේ ගොඩ නැගින්න අපි ආදර්ශයක් දීලා අපේ කටයුතු කරගෙන යන්න ඕන. එතෙන්දී ඉතින් අර අපි මේක කොහෙන් පටන් කොහෙන් කරන්නද ඒ කියන්නේ කරන ක්‍රමය දන්නවා. නමුත් අපිට අවශ්‍ය ඒ තැනට යන්න ගියොත් මේක මේ වෙනස් කරන්න පුළුවන්. මොකද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තමයි මේක වෙනස් කරගන්න පුළුවන් මේ හැමදේම. ඒක අපේ නායකතුමා නිතරම කියන දෙයක්. මොකද මේ අපි එක්කෙනෙක් දෙන්නෙක් පිරිසක් ගොඩ නැගුණා කියලා බහුතරය. ඒ කියන්නේ ලංකාවේ ඉන්න හරි මේ ලෝකේ සියලුම දෙනාගෙන් බහුතරය ගොඩ නැගුණොත් මේක කරන්න පුළුවන්. එතකොට බලයක් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ බලයක් විදිහට ඉන්නවනේ. නමුත් අර දැනට තියෙන තත්ත්වෙත් එක්ක මේ තමයි. දැනට තියෙන තත්ත්වෙත් එක්ක අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ පිරිස් එකතු වෙලා ඒ කියන්නේ මේක තීරුම් අරගෙන බුද්ධිය ප්‍රඥාව තියෙන මිනිස්සු ටික හැකියාව දක්ෂතා තියෙන මිනිස්සු ටික එකට එකතු වෙලා පහුරක් හදලා නේද? ඉතින් ඒ සියලු දෙනාත් එක්කම අපිට මේ අවශ්‍ය කාර්යය අන්තිමට අපේ අරමුණ රට රැක ගන්න ඕන, අපේ ජාතිය රැක ගන්න ඕන, ඊළඟට මනුෂ්‍ය ජාතිය කිව්වහම අපිට තියෙන මතිමතන් අපි කියන්නේ මනුෂ්‍ය ජාතිය. ඒ සියලු දෙනාම රැකගෙන රැකුණොත් මේ බුද්ධ ශාසනය
ලෝකෙටම අරන් ගිහිල්ලා ලෝකෙටම ඒ අවශ්‍ය ප්‍රතිපදාව ඒ මිනිස්සුන්ට දීලා සියලු දෙනාටම සුවපත් ජීවිතයක් ගත කරන්න මේ නැවත අපි කවදා හරි මේ තලයට එද්දි මේ මනුෂ්‍ය පතයට එද්දි මේ කොටස මේ ඉන්න පිරිස් ගොඩනැගිලා තිබ්බහම මේ රට නිවැරදි රාමයේ ගොඩනැගිලා තිබ්බහම අපිට පුළුවන් අපිට අවශ්‍ය දැන් අපි දැන් ඇවිල්ලා ගොඩක් අය කරගන්නේ අකුසල්නේ දැන් ඉන්න අලුත් පරම්පරාව වුණා මෙතෙන්ට දැන් ඉපදුනාට කරගන්නේ අකුසල්. නමුත් අපි මේක බලන්න හිතලා බලන්නකො මේක අර බුද්ධ කාලේ. ඒ කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය කාලේ ඉඳි තිබ්බ පරිසරය කොහොමද කියලා. ඊට පස්සේ ටික ටික ඒක වෙනස් වුණු විදිහ ප්‍රඥාවන්තව හිටියා. ඊට පස්සේ අනුගාමිකයෝ බිහි වුණා. නිවැරදි ක්‍රම රටාව අනුගමනය කරා. ඉතින් ඒකත් එක්ක ලොකු පෙරලියක් වුණා. ඉතින් අපිට දැන් මේකත් බුද්ධ ශාසනයේ අවුරුදු අපි අඩුම කියමුකෝ 5000ක් රැකෙනවා කියලා තියෙනවා නම් දැන් 2500යි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මේක වෙනස් කරන්න වෙනස් වෙන්න අපිම තමයි හිතලා හැදෙන්න ඕනේ. එතකොට අපි එකින් එක්කෙනා වෙනස් වෙද්දී සමස්තයම ගොඩ නැගෙනවා. ඉතින් එතන හදන්න තමයි මේ ස්වභාව ධර්මයේ නොපෙනෙන බලවේග හරහා සහ සියලුම ශක්තියින් එකතු වෙලා මේ මිනිස් ප්‍රජාවගේ එකතු වීම සහ මිනිස් ප්‍රජාවගේ ඒ වෙනස් වීම තමයි දැන් අවශ්‍ය. ඉතින් ඒක වුණාම මේ අවශ්‍ය දේවල් ඉබේම වෙයි. ඉබේම කියන්නේ ඒ කර්මානුරූපීව ඒවා ටික හැදෙයි. ඒකට ක්‍රියාත්මක වීම තමයි අපි කරන්න ඕනේ. ඉතින් ගෞරවයෙන් සිහිපත් කරන නැවතත් අපේ නායකත්වයේ අපි ගොඩක් වෙලාට මේ මිනිස්සුන්ව තීරණය කරන්නේ රූපේ. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඉතින් ඒක අපි මේ ආදර්ශයක් දෙන්නම තමයි මේ විදිහට ඉන්නේ. රූපෙන් දෙයක් කරන්න බෑ. ඒකට තමන්ගේ ප්‍රඥාව නුවණ දැනුම මේ හැම දැක්ම දැනුම මේ සියලුම දේ තියෙන්න ඕන. ඉතින් අපි එකතු වෙමු හැමෝම. අපි මනුස්ස ජාතිය අපිට ආගම් ભેද කුල ભેද එතකොට වර්ණ ભેද නැහැ. දැන් හිතනවා ඇති ආගම් ભેද නැත්නම් ඒ බුද්ධ ශාසනය විතරක් කරන්නේ නැහැ. අපි අනිත් ප්‍රජාවටත් එයාලගේ අයිතීන් එක්ක එයාලට කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. නමුත් බුද්ධිය ප්‍රඥාව මෙහෙවන කෙනා සත්‍ය දකින කෙනා අනිවාර්යයෙන්ම තමන් මේ දහමක් තමන්ට හොඳයි කියලා හිතන දහම වෙනඳගනි. ඒකට ඒ නිදහස තියෙන පූර්ණ නිදහස තියෙනවා. ඉතින් අපි අර හැමෝම හිතන්න ඕනේ මනුස්ස ජාතිය, මනුස්ස ප්‍රජාව. ඉතින් මේක අපි මනුෂ්‍යත්වය තමයි දැන් අවදි කරන්න ඕනේ. තව කෙනෙක්ගේ දුක දැක්කම තව කෙනෙක් බඩිකින්න හිටියාම එයාටත් මට තියෙන බඩිකින්න නම් දැනෙන්නේ. එයාව බඩිකින්න තියන්න බෑ කියන හැඟීම. නේද? එතකොට ඒ සියලුම දේ අපි එකතු වෙලා වැඩ කටයුතු කරන්න ඕන වෙලාවක් මේක. ඊට අමතරව කියන්න ඕනේ දැන් ගොඩක් වෙලාවට අපි පන්සල් වලට පල්ලි කෝවිල් වලට ගියාට හැබැයි මේ ශාස්ත්‍රවරයා දේශනා කරපු ප්‍රතිපත්තිය දැන් ආමිෂය කියලානේ මල් පහන් පූජාව වන්දනාව ගාථා කියන ඒවා ඒ සියලුම දේවල් ආමිෂයට. නමුත් අර ඒ අනුගාමිකයෝ පිරිසක් ගොඩ නැගින්නේ සහ ඒ දහම ව්‍යාප්ත වෙන්නේ ඒක නිවැරදිව සමාජගත වෙලා ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ප්‍රතිපත්තිය සහ ඒ රකින්න දේවල් එක්ක. ඒ දහමේ පෙන්වා දුන්න ශාස්ත්‍රඥ වහන්සේලා පෙන්වා දුන්නේ ඒ දහම ක්‍රියාත්මක කිරීම තුළ. ඉතින් අපි ඒක හොඳට හිතට ගන්න. මොකද තෙල් මල් පහන් අරන් ගිහිල්ලා වඳින්න ඒ ගැටලුවක් නැහැ. ගාත කියන්නේ ඒත් කමන්නේ. නමුත් නිවැරදි දේ අවබෝධ කරගෙන භාග්‍යවතුන් වහන්සේ සැබෑවටම දේශනා කරේ කුමක්ද කියන එක ප්‍රායෝගිකවත් විඳින්න. මේ භාවනාවක් තුළින් මොකද්ද වෙන්නේ? සීලයක් රැක්කහම මොකද්ද වෙන්නේ? දානයක් දුන්නහම මොකද්ද වෙන්නේ? අත්හැරීම කියන්නේ මොකද්ද? නේද? මේ කොහොමද මේ ජන සමාජය වෙනස් වෙන්නේ? පංච සීලය තුළට අනුගත වෙන්න කිව්වේ ඇයි? ඉතින් ඒවා ගොඩක් හිතන්න. එතකොට ගිහියෝ තමන්ගේ ගිහියන්ගේ කාර්යභාරය නිවැරදිව කරන්න සහ
පැවිද්දන්ගේ කාර්යභාරයක්. එහෙනම් අවසානයේ තෙරුවන් සරණයි. ජය ශ්‍රී